හයි කොහොමද යාළුවනේ? ඔන්න රත්නපුර දෙවැනි vlog එක තමයි මේ විදිහට අරගෙන එන්නේ. රජ නෑව එහෙමත් නැත්නම් රජ නාව කියන නම් දෙකෙන්ම හඳුන්වන මේ දිය ඇල්ල හා බැඳුණු අපූර්ව කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් වලගම්බා රජතුමත් මේ ආශ්‍රිතව ඉඳලා තියෙනවා. ඉතින් එතුමා නිතර මේ දිය ඇල්ල පරිහරණය කරමින් නාන කටයුතු සිදු කරපු නිසා තමයි පසු කාලීනව රජ නෑව ඇල්ල රජ නාව ඇල්ල බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ආශ්‍රිතව එතුමන් නිදන් කරපු රන් ආභරණ මේ වගේ දේවලුත් තියෙනවා කියලා තමයි ගම්මුණන් විශ්වාස කරන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ මගේ යාළුවා තමයි සඳුන්. ඉතින් යාගේ තාත්තා තමයි අපිව මේ විදිහට මේ දිය ඇල්ල බලන්න සහ ඊට පස්සේ ඉතින් දන්නවනේ නාලා කරලා එන්නත් ඒ තාත්තා තමයි අපිට උදව් කරේ. ඉතින් මේ විදිහට පරිසරයේ ලස්සන සුන්දරත්වය විඳගනිමින් අපි ගියා දිය ඇල්ල බලන්න. යන් අපිත් එක්ක. හැබැයි තව චුට්ටක් ඉස්සරහට යද්දී හැමදාම වගේ ඔයගොල්ලෝ දන්නවා මම චුට්ටක් දියඇලි බලන්න ආසයි සහ සමහරක් vlogs ඔයගොල්ලොත් එක්කත් මම share කරගත්තානේ. ඉතින් මේ හැම දියඇලක්ම බලන්න යද්දි වගේම මෙච්චර ලස්සන සුන්දර පරිසරයක් විනාශ කරලා තියෙන්නේ අපේම මිනිස්සු තමයි. ඒක නිසා මම හැම vlog එකකින්ම ඔයගොල්ලන්ව දැනුවත් කරනවා වගේම මේ රචනාව දියඇල්ල බලන්න ගියපු vlog එකකිනුත් මම ඔයගොල්ලන්ට කියන්නේ මේ ලස්සන සුන්දර පරිසරය අපේ නේද? අපේ ලස්සන සුන්දර පරිසරය රැකගන්න එකත් අපේ යුතුයකම. ඉතින් ස්වභාව ධර්මය අපේ කොටසක් නෙමෙයි, අපි තමයි ස්වභාව ධර්මයේ කොටස. ඒ නිසා අපිත් ස්වභාව ධර්මයට අයිති නිසා මේ ලස්සන විඳගමු, ස්වභාව ධර්මය ආරක්ෂා කරගනිමු. මේ බලන්නකො කොච්චර ලස්සන සුන්දර දියැලක්ද කියලා. මේ වගේ තවත් ලස්සන සුන්දර තැන් බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අදට ගිහින් ඉන්න පරිස්සමින් ඉන්න.